ඔපචුනිට එකක් ආවා. ඉතින් මම කරලා නැති වැඩක් රයිට්. AGM එක හොස්ට් වෙන්න හොස්ට් නැත්තම් අපි යාට කියනවා MC කියලා. රයිට්. එහෙම නැත්තම් කියන කම්පියර් කියලාත් කියනවා. ඉතින් මේ වැඩේ මම කලින් කරලා නැහැ. ඉතින් ඔපචුනිට එක හොඳයි, අලුත් එක්ස්පීරියන්ස් එකක්, චැලෙන්ජ් එකක්. ඒ නිසා පොඩ්ඩක් මම හා කියලා කිව්වා හරි මේක කරලා බලමු කියලා. එතකොට මම මේ පැත්තට ෆීඩ්බැක් දුන්නා. මම එහෙම දෙයක් කලින් කරලා නැහැ. හැබැයි උට කරන්න පුළුවන් කියලා. එතකොට මේ ඉවෙන්ට් එකේදී රයිට් මම ඔයාලා අරන් යන්නම් මොකද්ද මම කරපු ප්‍රොසෙස් එක, මම මොනවද කරේ රයිට්. එතකොට මම අලුත් කෙනෙක් විදිහට කොහොමද රිසර්ච් එක කරේ, මේ මොනවද කරන්න තියෙන්නේ කියන එක කොහොමද දැනගත්තේ. එතකොට ප්‍රොෆෙෂනල් කම්පියර් කෙනෙකුත් මේ ඉවෙන්ට් එකටම ඉන්නවා රයිට්. එතකොට මම මේල් පාර්ට් එක කරනවා, කම්පියරින් පාර්ට් එක එයා ෆීමේල් පාර්ට් එක කරනවා රයිට්. එයා වෙන ඉවෙන්ට්ස් ගොඩක් හොස්ට් කරන ගොඩක් නිවුස් කියන පැත්තේ එක්කෙනෙක්. ඉතින් මම අරන් යන්නම් ජර්නි එක ඔයාලව මම මොනවද කරේ කියන එක. ඉතින් මුලින්ම මම ගත්ත යාළකින් මොකද්ද රික්වයර්මන්ට් එක කියලා. ඉතින් රික්වයර්මන්ට් එකේ මොනවද තියෙන්නේ, මොන වගේ ඉවෙන්ට් එකක්ද රයිට්. එතකොට යාළගේ ඇජෙන්ඩා එක ගත්තා. ඊට පස්සේ මටත් යාළත් එක්ක පොඩ්ඩක් වර්ක් කරන්න පුළුවන් වුණා ඒ ඇජෙන්ඩා එකත් එක්ක වැඩ කරද්දී රයිට්. ඉතින් එතනදී ඒකත් එක්ක මට ලොකු අයිඩියා එකක් ආවා ඉවෙන්ට් එක මොන වගේද කියලා. ඉවෙන්ට් එක දැන් ඇනුවල් ජෙනරල් මීටින් එකක්. මේ ඇනුවල් ජෙනරල් මීටින් එකේදී යාළගේ ස්පීචස් දෙන කීප දෙනෙක් ඉන්නවා. එතකොට යාළගේ ඉන්ට්‍රොඩක්ෂන්ස් තියෙනවා, ඒ වගේම ඇප්‍රීෂියේෂන්ස් කීපයක් යනවා රයිට්. ඉතින් ඒකට තමයි ඉවෙන්ට් එක තියෙන්නේ. ඉතින් ඒ දේවල් ඇතුලේ මම කරේ සම්පූර්ණයෙන්ම ඇජෙන්ඩා එක go through කරා. ඉවෙන්ට් එක කොහොමද වෙන්නේ කියන එක යාළගේ ටීම් එකත් එක්ක one by one හදුවා. කොහොමද ඉවෙන්ට් එක වෙන්නේ, මොනවද වෙන්න ඕන, මෙතෙන්ට යන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මොනවද, මොකද එයාලටත් ඒක හදා ගන්න ඕන වෙලා තිබ්බා. ඉතින් ඒ සම්පූර්ණ ස්ක්‍රිප්ට් එකම හදලා මම කරේ Claude AI එකටයි Gemini එක යූස් කරා. ඒත් එක්කම Claude එක යූස් කරා. එතකොට මම Claude AI එක යූස් කරලා මම කරේ සම්පූර්ණ මම හදාගත්ත රෆ් ස්කෙච් එක. ඇජෙන්ඩා එකේ මේ ටයිම් එකට මොනවද වෙන්නේ, ඊළඟට මේ ටයිම් එකද මොනවද වෙන්නේ කියන දේවල් හැම එකක්ම Claude එකට දීලා ඉවරලා ප්‍රොෆෙෂනල් ස්ක්‍රිප්ට් එකක් ගත්තා. මේ වගේ. ඉතින් පොඩක් ටිකයි ස්ක්‍රිප්ට් එක. ඒක හරි සෑහෙන හොඳයි. ඊට පස්සේ ඒ ස්ක්‍රිප්ට් එක මම අනිත් කම්පියුටර් වල ඒ හොස්ට් එකත් මම බැලුවා. එයාගේ පැත්තේ ෆීඩ්බැක් අරගෙන, මොකද එයා ප්‍රොෆෙෂනලි මේ වැඩේ කරන නිසා. එයාගේ ෆීඩ්බැක් තුත් අරගෙන මම ආයෙත් මේක රිවයිස් කරා. දැන් මේ යන්නේ 6 වෙනි රිවිෂන් එක. ඉතින් 6 වෙනි රිවිෂන් එක අන්තිම ප්‍රූෆ් එක කියවන ගමන් තමයි ඉන්නේ. ඉතින් අන්තිම රිවිෂන් එකත් එක්ක බලමු කොතෙන්ටද මේ ස්ක්‍රිප්ට් එක යන්නේ කියන එක. ඉතින් ජූලි 4 තියෙන්නේ. මම මේ රෙකෝඩින් එක කරන්නේ ජූලි 1 වෙනිදා. ඉතින් අපිට තව දවස් 4ක් තියෙනවා. අපිට ස්ක්‍රිප්ට් එක තව බුලට් ප්‍රූෆ් කරගන්න පුළුවන්. පාන්දර 3 වෙලාව නිදිමතයි. ස්ක්‍රිප්ට් එකේ 6 වෙනි රිවිෂන් එක ඉවර කරා. චේන්ජස් තව කීපයක් තිබ්බා. තව ඉවෙන්ට් එකට තව 2ක් තියෙනවා දවස්. ඉතින් අපි බලමු. රයිට්. ඉතින් 4 වෙනිදා උදේ හවස තමයි ඉවෙන්ට් එක තියෙන්නේ. ආව පොඩි රිහර්සල් එකකට ලයින් අප් එක කොහොමද කියලා බලා ගන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියන එක. ලයින් අප් එක බලලා ඊට පස්සේ
ෆීමේල් කම්පියත් එක්ක පොඩ්ඩක් කතා කරගන්න ඕනේ ලයින් අප් එක හරියද නැද්ද කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් හවුස් ඉවෙන්ට් එකට යන්න. ඉතින් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. So our next segment takes us through the reflections of SEDO, accomplished sustainability and environmental management professional in manufacturing industry, to come forward and make the presentations. Nice. Aru bang, aru. Aruද? Gak artis කෙනෙක්. සුළුපටු මිනිස්සෙක්ද කියලා. මාත් කල්පනා කරා දැන් මොනවද කතාවට දාන්න කියලා. ඒකේ දෙන්න බං හරිම එකම දේවල් ටිකන්නේ. කිරක බාඩර් මයික් එකේ දැන් මට ටෙන්ගුව කියලා සමියා ගැන කියන්න දෙන්නේ